day 2 in Vietnam vlog. Now it's 5:12 in the morning. We have a bus to take. මේ hotel එකේ ඉන්න කියන staff එක හරිම හොඳයි. අපිට කියන බස් එක ගන්න වෙන තැනක යන්න තිබ්බ. හැබැයි ඊයාලා ඒ කම්පැනි එකට කෝල් කරලා මෙතෙන්ට එන්න arrange කරා. මම එයාලට request කරා breakfast එක පැක් කරලා දෙන්න කියලා. අපිට buffet එකට ඉන්න වෙලා නැති නිසා ඒකත් එයාලා මම දැන් යද්දි පැක් කරලා තිබ්බා. And this one only for the transportation. අපිට Hanoi to Sapa යන්න full ride එකට 6 hours ගියා. මම sleeper buses book කරේ HK bus line එක කියන්නේ එක bus lines තියෙනවා. එයාලගේ official website එකක් තිබ්බට ඒක through tickets book කරන්න මම try කරා. හැබැයි ඒක හරි ගියේ නැහැ. ඒ නිසා මම tickets book කරේ Vexi එකෙන්. I'm pretty sure that's not how it's pronounced but it's fine. අපේ bus එක තැන් දෙකක නැවැත්තුවා. මම එක තැනක විතරයි හැරුණේ. මම ඉතුරු ටිකේම නිදි. තව මම දැක්ක online සමහර අයට negative experiences තියෙන sleeper buses එක. මොකද ඒවා වේගෙන් යනවා. අනිත් එක හරිම වංගු තියෙන පාරක් තියෙන. එතකොට සමහර අයට අමාරු කියන vomitish feeling එකක් එන්න පුළුවන්. මට හැබැයි හොඳට නිින්ද ගියා. Just here. There. How long does it take? About 30 minutes if I feel. Yeah. Okay. අපි දැන් දවල්ට කන්න යනවා. තාම රූම් සම්පූර්ණ නැහැ. මොකද අපි කලින් ආවේ චෙකින් ටයිම් එක මම හිතන්නේ 2 වලට තියෙන්නේ. 70k කියන්නේ. Thank you. Apa dia naik ke? Oh ya, dah ආදිමට මේක ඇල්ල දෙන්න. මනේ මොට නම් අපි කාලා හෙම්බන් ක්ලවුඩ් බ්‍රිජ් එකට යනවා. නැගිටින්න ඇවිල්ලා එතනින් ෆ්‍රී ෂටල් සර්විස් එකෙන් අපි හොරට අපි අර උඩටම යනවා. ඒක ලස්සනයි තෙවි. Sorry. Thank you.
හැමතැනම ගෙදර ගෙනිච්චම ෆෝන් මට අම්ම බෙන්සේව ගොඩක් තියෙන ලස්සන ඒවා. Seven. Thank you. ඒක ලක්ෂ 80ක් විතරනේ. තාත්ති අර You're way too small for that. මට ක්ලාස් පිච් එකේ යද්දි බය හිතුන්නේ නැහැ. හැබැයි ඒකේ ලෙවල්ස් තියෙනනේ හැම ලෙවල් එකකටම යන්න තියෙන්නේ පඩිපෙළ එක. ඒ පඩිපෙළ ස්ටීප්. අනිත් එක තමයි ඒ පඩිපෙළ නගිදි විතරක් ලොකු හුලඟක් එනවා. කියන්නේ කැප් එකක් ගහගෙන යනවා වගේ මං එතනක ඔලුවත් පල්ලගෙන ඒක බය නැහැ. ඒ කියන්නේ ඇඟට ඒ තරම් ඒ හුලඟ අයියෙන් දැනෙනවා. I don't know. Do you want to go? Yeah, I want to come. I want to try something. Can I just go in that? අපි දැන් මෙතන උඩින් අයිස්ක්‍රීම් ගන්නවා. පහලක් තිබ්බා. තාත්තික උඩින් අරන් ඉමු. ඊට පස්සේ ආයෙත් පහලට ගිහලා බ්‍රම් කියලා. හැත්තෑව නෙමේද 71 ඕගස්ට් වල ආච්චි අපේ සියරට අවුරුදු 15ක් බාලයි ඊට පස්සේ go back ඒක කොහොමද විතර ගන්න පුළුවන්නේ? අපි දැන් අතන තියෙන බයික් එකේ යන්න හදන්නේ. මේකේ යන්න විතරයි කිව්ව කමන්නේ. ඇවිදින්න විතරනේ තියෙන නිසා අනිත් එක යන්න කියලා because it's quite unique. අපි ඩ්‍රෝන් ෂොට් එකකටත් පේ කරා. මොකද ඒක පස්සේ බලද්දි හොඳ මෙමරි එකක් වෙයි කියලා හිතපු නිසා.
ඒක ඇක්චුලි ඕකේ පාරාවේ. මේක රස නැද්ද ගන්නේ? අපි දැන් තමයි හොටෙල් එකට ආවේ. තාම උදේ පිටින් ඉන්නේ. ඒ කියන්නේ අපි එද්දී හොටෙල් එක කියන්නේ අපි කලින් ආවේ ඒ නිසා අපිට චෙක් ඉන් වෙන්න බැරි වුණා. ඊට පස්සේ අපි එළියට ඇවිදින්න යන ටික ඒ නිසා හැමම ගිහිල්ලා එද්දි කොහම හරි රෑ වුණා. ඊට පස්සේ පළතුරු ගන්න ගියා. දැන් අපි ටිකකින් එළියට යනවා ගන්න මෙහෙම. ඊට පස්සේ ලොෂ් තාක්කේ තියෙනවා. කැමරාව නැද්ද? ගලාව නෑ. මට කරන්නේ. මේක දන්නවද? ඒක ජාතය අවුල කරන්නේ. ඔය චිකන් එක. මේක වෙජිටබල් එක. මේක පෝක් එක. මේක පෝක්. ඉවරද? මෙතෙන් සිට උපදින දරුවා. මේ මරණය මේ දෙමාපියන් සිට අපි හතර දෙනා කොෆි එකක්. Oolong beauty. Wow.